ඔබේ අම්මේ තම පාප ටිකක් හදලා දෙන්නකෝ. මේ පාර නම් කූඩු දෙකම අපි දෙන්න සුදු පාටින් අලවමු හොඳේ. ඉතින් මට සුදු කොළ දෙකයි තියෙන්නේ. හරි හරි මං 8ක් ගිනාවා. ඔයාට 4යි මට 4යි. අම්මේ මේ හන්දියේ දන්සාවක් තියෙනවා පසඳුලත් එක්ක මං ගිහිල්ලා එන්න. දන්ස? අනේ පුතේ මෙවට නම් යන්න තියාගන්න එපා. පද්දානි අයිස්ක්‍රීම් දාසලා. ඉතින් අයිස්ක්‍රීම් මේ ඔයා කාලා නැති කෑමක්ද? ඌවට යන්න බලාගෙන වටේ පිටේ කොල්ලෝ ඕන තරම් ඉන්නවා. නිකන් ඔය පෝලිං වල කියලා රස්සාදු වෙන්න එපා ගෙදරට වෙලා ඉන්න. හෙලෝ කාන්ති නංගි කොහමද ඉතින්? ඉන්නවා කීතින් කොහමද වෙසක් එකට කුඩු හැදුවද? ඒවනම් අපි කලින්ම අදලා ඉවර කරා. දැන් මම හිතන්නේ ඔය කූඩු වෙල්ලනවා. ඒක මිසක්. මොකද අක්ක මේ පාර බෝධි පූජාව දෙන්නේ නැද්ද? ඒව වරද්දලා කොහමද? මේ පාර කලින්ට වඩා ජයට බෝධි පූජාව තියන්න මං හිතන් ඉන්නේ. ඇත්තද? මේ නෙළුම් මල්ම 1000ක්. අපේ අක්කට නම් සෑහෙන පිනක්. දන්නවනේ නංගි ඉතින් මගේ වැඩ ගැන. මේ නංගිලා ඉන්න ඕනේ හොඳේ වරද්දන්න නැතුව. අපි නැවදින් ඉන්නවද? ඉතින් අක්කේ මොනවාද තව විස්තර ඔය පැත්තේ? නංගි ඔය කොළපාට කොලේ මොකද්ද? කත්ත. ඔය තියෙන්නේ? මේ මග්ගාදී පරණ කොලයක් අනේ. එහෙම බෑනේ. දැන් දෙන්නම පොරොන්දුනේ දෙකම සුදු පාටින් අලවනවා කියලා. හොඳේ. ඔයා විතරක් කොළපාට අලවන්න බෑනේ. අනේ මේ වාට ඕන විදිහට ආලව ගන්න. මම අලවන්නේ මට ඕන විදිහට. ඒවා හරියන්නේ නැහැ. මට ඔය කොලෙන් භාගයක් ඕනේ. ඔයාට විතරක් වෙනස් විදියක් වෙන්න බෑනේ. දෙන්නම එක වගේ තියෙන්න ඕනේ. මට භාගයක් දෙන්න. හෙලෝ. පටන් ගත්තනේ. දැන් එවනද කොල්ලව? හරි නයන හරි මම එවන්න. හරි. මේ පුතේ. මේ අර සුමන නැන්දලා ඇවිත් දන්සල සවුදන්සල පටන් අරන්. රතිඤ්ඤ දැමෙද? ඉතින් කියන්නේ පොඩ ගිහිල්ලා වරින්. දැන් මේ අම්මමනේ කිව්වේ මේ දන්සල් පොලින් ගන්න ඉන්න එපා කියලා. දැන් මොකද මේ මට ආය යන්න කියන්නේ? උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නැහැ නේ. උඹ මං කියන දේ කරනවා. පොඩ හිටපන්.
නංගි. ඔව් ඉන්න නංගි. පොඩක් ඉන්න මේ බල්ලෙක් ඇවිල්ලානේ මේ කවුරු හරි එකේ ගේට් එක වරන් ගිහින්. ඔව් ඉන්න. මට වාගෙද? නෑ ඒක මගේ යන්නේ. ඕගොල්ලන් සමාන බෙදන්න ඕනේ. බැහැ ඒක ඔයාගේ නෙමෙයි මට. කෑල්ලක් මට ඕනේ. මට බැහැ. අම්මේ මේ මොකට කෑල්ලක් දෙන්නේ නෑනේ. මගේ කොනේ ගන්නේ මොකද? බැහැනේ. ඔහොම ඉන්නකො මම කපන්න. ඔයා කපන්න එපා. දෙන්න. මේ දෙකට ගිහලා අරන් ඉන්න. මොනවාද? සව් බං වෙන මොනවද? අනේ මට බෑ අනේ. තමයි යන්න. කවුරුත් නැද්ද යකෝ මේ බල්ලට ගඩොලක් කරන් දීලා අදින්න කකුල් කඩලා යන්න. අයියෝ අර වත්තේ දරා කරනවා මගේ මල් පැල ටික ඉවරයි කටලක්වත් නෑනේ අතට. මගේ ප්‍රශ්න අහන්න එපා මේ දෙක අරන් ගිහලා අරන්